2025 Test 3. Before write the answers, you have to read the question carefully. පුතේ දුවේ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න කලින් ඔයගොල්ලෝ මුලින්ම ප්‍රශ්නය හොඳින් කියවලා තේරුම් ගන්න ඕන. Study the picture and fill in the blanks in the paragraph using the words given in the box. Write the letter of the correct word in the blank. The first one is done for you. පහතින් දීලා තියෙන පින්තූරය අධ්‍යයනය කරලා ඊට යටින් තියෙන ඡේදයේ ස්තැම් පුරවන්න තියෙනවා. බොක්ස් එක ඔයගලන්ට දීලා තියෙනවා වචන කීපයක් ඒ වචන වලින් ස්තැනට වඩා සුදුසු වචනය තෝරලා ඊට අදාළ ඉංග්‍රීසි අක්ෂරය පමණයි අපි ස්තැනේ ලියන්නේ. පළමු යන ඔබ වෙනුවෙන් කර ඇත. Before write the answers, we have to study the picture well. අපි පුතේ මේ ප්‍රශ්නට උත්තර ලියන්න කලින් මුලින්ම පින්තූරය හොඳින් අධ්‍යයනය කරලා ඉන්න. බලන්න මේ පින්තූරය දිහා බැලුවම ඔයගලන්ට පේනවා සාමාන්‍යයෙන් මේක පාසලක ග්‍රවුන්ඩ් එක තියෙන නිදහස් දින සැමරුම් උත්සවයක්. ඔයගලන්ට පේනවා ලොකු ස්ටේජ් එකක්. එතන ළමයි ඉන්නවා පේලි වශයෙන්. පොල්තෙල් පහනක් තියෙනවා. ස්ක්‍රීන් එකක් පේනවා. මයික් ස්ටෑන්ඩ් එකක් පේනවා. වෙනම ගිෆ්ට්ස් ටිකක් පේනවා. වෙනම හාන්සි පුටුවක් පේනවා. වෙනම ඔයගලන්ට පේනවා කොඩි. සහ කොඩි යට තවත් මිනිස්සු කාණ්ඩයක් ඉන්නවා පේනවා. ඊට අමතරව වෙනම ඩාන්සර්ස්ලා ගෲප් එකක් ඉන්නවත් පේනවා. මේ වගේ පොඩි අදහසක් අපි රූපය පිළිබඳ ගත්තම අපිට මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න පහසුයි. Before write the answers, we should take the idea about the words mentioned in the box. අපි පුතේ මේ ප්‍රශ්නෙට පිළිතුරු ලියන්න කලින් බොක්ස් එකේ දීලා තියෙන මේ වචනවල සිංහල තේරුම අරගෙන ඉමු. එතකොට අපිට තවත් පහසුයි මේකට පිළිතුරු ලියන්න. A. Gifts. Tag. B. Screen. තිරය. C. Decorated. සරසලා තිබෙනවා. D. Flags. දජ. තංකොඩි. E. Dancers. නැටුම්කරුවන්. F. Guest. අමුත්තා. G. Playground. ක්‍රීඩා පිටිය. H. Armchair. හාන්සි පුටුව. I. Open. විවෘත. J. Podium. Podium කියන්නේ පුතේ මේක විතරයි චුට්ටක් ඔයගලන්ට අහලා උරු නැති වචනයකට මෙතන තියෙන. Podium කියන්නේ අපි මයික් එකත් එක්කම ඉන්නේ ස්ටෑන්ඩ් එකට. මයික් එකෙන් අපි ගොඩක් දුරට කතා කරන්න ගද්දී මයික් එකත් එක්කම සෙට් වෙන ස්ටෑන්ඩ් එකට තමයි අපි podium කියන්නේ. මේ රූපෙත් ඒ වගේ එකක් තියෙනවා. ඔයගලන්ට හොඳට බැලුවොත් පැහැදිලිව පේනවා. K. Lines. පේලි කියන අදහස තමයි මෙතන තියෙන්නේ. දැන් අපි ප්‍රශ්න දෙසට යමු. Now we will move to the question. My class teacher asked me to draw a picture for the art exhibition of the school. මගේ පන්ති භාර ගුරුතුමිය මට කිව්වා පාසලේ පවතින චිත්‍ර ප්‍රදර්ශනය වෙනුවෙන් චිත්‍රයක් අඳින්න කියලා. I drew this picture of the Independence Day celebration held at the school playground. මම ඇඳ පින්තූරයක් නැත්නම් මම ඇඳ චිත්‍රයක් පාසලේ ක්‍රීඩා පිටියේ පැවතුන නිදහස් දින සැමරුම සම්බන්ධයෙන්. මේ තියෙන මේ පින්තූරය තමයි. Now look at the blanks. In my drawing, you can see the blank hoisted by the. දැන් පුතේ මෙතන මේ second blank එකට පස්සේ වචනයක් තියෙනවා hoisted by the කියලා. hoisted කියන්නේ ඔසවනවා කියන අදහස. එතකොට ඔසවනවා කියුවත් පුතේ මෙතනදී මේ බොක්ස් එකේ දීලා තියෙන words වලින් වඩාත්ම ගැලපෙන වචනය තමයි flags කියන එක. flags තමයි අපි hoisted කරන්නේ. ඒක නිසා blank number 2 එකට answer එක තමයි පුතේ flags. ඒ කියන්නේ answer D. next one බලමු අපි. blank in the pavilion. මෙන්න මේ flags උස්සන්නේ කවුද කියන එක තමයි ඔසවන්නේ කවුද කියන එක තමයි මේ third blank එකෙන් අදහස් කරන්නේ. මේ keywords දිහා ගත්තම මේ box එකේ guest කියන අය පමණයි ඉන්නේ. මේක වැඩේ කරන්න පුළුවන්. එතකොට අපි මෙතන answer එක විදිහට ගන්නේ blank number 3 වලට guest F අක්ෂරය. Students are into blank to sing the national anthem. සිසුන් ජාතික ගීය ගායනා කිරීම සඳහා
පෙළ ගැසිලා ඉන්නවා. ඔයගලන්ට පේනවා පින්තූරේ ස්ටේජ් එක උඩ සිසුන් ලයින් දෙකකට වගේ ඉන්නවා. පේලි දෙකකට. එතකොට මෙතනදී පුතේ blank number 4 එකට අපි ආන්සර් එක විදියට ගන්නෙ lines K අක්ෂරය. There are some blank on the table placed between the blank and the oil lamp blank with flowers. Blank number 5 6 7 කියන තුන පොඩ්ඩක් එකට කනෙක්ට් වෙලා යන්නේ. ඒක නිසා අපි පොඩ්ඩක් නැවත වරක් මේක බලලා ආන්සර්ස් ටික ගමු. There are some blank on the table. මෙතනදී පුතේ අපි ගන්නවා එතකොට ආන්සර් එක විදියට gifts කියන එක. A අක්ෂරය. එතකොට පුතේ blank number 6 එකට මෙතනදී අපි ආන්සර් එක විදියට ගන්නේ podium කියන එක. J අක්ෂරය තමයි blank number 6 එකට ආන්සර් එක. And the oil lamp blank with flowers. මේට අමතරව පොල් තෙල් පහන සරසලා තිනවා මල් වලින්. එතකොට පුතේ blank number 7 එකට අපි ආන්සර් එක විදියට ගන්නේ decorated. C අක්ෂරය. You can also see an blank behind the oil lamp. ඔබට තවදුරටත් දකින්න පුළුවන් මෙන්න මේ පොල් තෙල් පහනට පිටුපසින් මොකද්ද තියෙන්නේ කියන එක තමයි ආන්සර් එක විදියට ගන්නෙ blank number 8 වලට. තියෙනවා පොල් තෙල් පහනට පිටුපසින් ඔයගලන්ට රූපේ දිහා බැලුවම පේනවා හාන්සි පුටුවක්. armchair. That's mean blank number 8 answer is H. Letter H. H අක්ෂරය. A troop of blank are ready to perform on the blank stage in front of the pavilion. එක කණ්ඩායමක් blank number 9 වලට ආන්සර් එක මම මේ ගන්න හදන්නේ. එක කණ්ඩායමක් සූදානම් වෙලා ඉන්නවා තමන්ගේ නර්තනය පෙන්වන්න. ඒක නිසා blank number 9 විදිහට ආන්සර් එක විදිහට අපි ගන්න පුතේ dancers E අක්ෂරය. සහ ඒගොල්ලෝ තමන්ගේ නර්තනය පෙන්වන්න හදන්නේ මේ මණ්ඩපයේ ඉස්සරහා තියෙන ඕපන් ස්ටේජ් එක විවෘත වේදිකාවක. ඔයගලන්ට පේනවා රූපයෙන් බැලුවම. එතකොට blank number 10 එකට ආන්සර් එක තමයි පුතේ open. I අක්ෂරය. The agenda is displayed on the blank behind the table. මේසෙට පිටුපසින් තියෙන තිරය තමයි මේ මුළු වැඩසටහනටම අදාළ න්‍යාය පත්‍රය පෙන්නලා තියෙන්නේ. එතකොට blank number 11 අවසාන එකට අදාළ ආන්සර් එක තමයි ඉතුරුලා තියෙන එකම keyword එක තමයි screen. එතකොට B අක්ෂරය තමයි blank number 11 වලට අදාළ ආන්සර් එක. I think this is the one of the my best drawings I have ever presented for an exhibition. මම හිතනවා මේක තමයි මගේ හොඳම චිත්‍රය. මෙතෙක් මම ප්‍රදර්ශන වලට ඉදිරිපත් කරපු චිත්‍රවලින්. මෙච්චරයි පුතේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. ටෙස්ට් නම්බර් 3 එක මෙතනින් අවසන්. මම හිතනවා ඔයගලන්ට මම මේ කියලා දුන්න දේ පැහැදිලි කියලා. අපි එහෙමනම් ටෙස්ට් නම්බර් 4 වලින් හම්බ වෙමු. See you in test number 4.